අද උදෑසන ඔබ අවදි වී ජාත්‍යන්තර පුවත් සිරස් තල දෙස බැලුවේ නම් අප මේ ගෙවමින් සිටින්නේ හුදෙක් තවත් එක් සාමාන්‍ය දවසක් නොව. ලෝක ඉතිහාසය අලුතින්ම ලියවන තීරණාත්මක මොහොතක් බව ඔබට වැටහෙනු ඇත. දශක ගණනාවක් තිස්සේ මැද පෙරදිග කලාපයේ ප්‍රබලම මිනිසා ලෙස වැජඹුණු ඉරානයේ නොබිදිය හැකි පවුර ලෙස සැලකුණු උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි ඊශ්‍රායලය සහ ඇමරිකානුවේ කාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව දැන් ජාත්‍යන්තර මාධ්‍ය තහවුරු කරමින් සිටී. මේ හුදෙක් තවත් එක් ප්‍රහාරයක් හෝ තවත් එක් දේශපාලන ඝාතනයක් නොවේ. මෙය මුළු මහත් පෘථිවියේම දේශපාලන සිතියම උඩු යටිකුරු කළ ප්‍රබල භූ දේශපාලනික භූමිකම්පාවකි. සරලව කිවහොත් මැද පෙරදිග බල කේන්ද්‍රය ඊයේ උදෑසන 8යි කාලට සදහටම වෙනස් විය. සාමාන්‍ය යුද්ධයකදී හෝ රහසිගත මෙහෙයුමකදී ප්‍රහාර එල්ලවන්නේ කළුවරේ මධ්‍යම රාත්‍රියේ හොර රහසේය. නමුත් මෙවර ඊශ්‍රායලය තෝරාගත්තේ වෙනස්ම මාවතකි. ඔවුන් ප්‍රහාරය එල්ල කරේ හිරු පෑයූ සියල්ල පැහැදිලිව පෙනෙන උදෑසනකයි. මේ හුදෙක් බෝම ප්‍රහාරයක් ලෙස හැඳින්වීම වැරදිය. මේ ලෝකයේ ප්‍රබලම බුද්ධ්‍යාංශ ජාලයක අතිශය සියුම් ශල්‍ය කර්මයකි. ඊශ්‍රායලය මෙවර ඉලක්ක කරේ ඉරානයේ තෙල් ටැංකි රේඩාර් පද්ධති හෝ සාමාන්‍ය හමුදා කඳවුරු නොවේ. ඔවුන් ඉලක්ක කළේ රට සුපිරිලොක්කන්ය. වඩාත් නිවැරදිව කිවහොත් ඉරානයේ මුළු මහත් පාලන තන්ත්‍රයේ මොළකරුවන් වූ නායකත්වයේ එකම වහලක් යටට එනතුරු ඔවුන් මාස ගණනාවක් අතිශය ඉවසිල්ලෙන් බලා සිටියේය. සතුරා නිදා සිටියදී නොව ඇස් ඇර සිටියදී පහර දුන්නේය. ඉරානයේ උත්තරීතර නායකයා එරට ජනාධිපතිවරයා සහ ශ්‍රේෂ්ඨතම හමුදා නිලධාරීන් පිරිසක් රහසිගත සාකච්ඡාවකට වාඩි වූ ඒ නිමේෂය ඊශ්‍රායලයේ බුද්ධ්‍යාංශ කිසිසේත් මගහැරියේ නැත. මීට පෙර 2024 ඔක්තෝබර් සහ 2025 ජූනි මාසවලදී ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර සිදු වූ මධ්‍යම රාත්‍රියේය. ඒ නිසා ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති සැකසී තිබුණේද ඊශ්‍රායලය එන්නේ රැට යන උපකල්පනය මතය. නමුත් ඊයේ උදෑසන 8:15ට සියල්ල වෙනස් විය. ඊශ්‍රායලය මුළු ලෝකයටම පණිවිඩයක් දුන්නේය. අපට ඕනෑම වෙලාවක ඉරානයේ ඕනෑම තැනකට ඕනෑම ආරක්ෂිත බංකරයකට ළඟා විය හැකිය. මෙය පවාදීමක්ද? දැන් මුළු ලෝකයේම අසන ප්‍රශ්නය මෙයයි. ඊශ්‍රායලය කොහොමද හරියටම දැනගත්තේ ඔවුන් ඒ වෙලාවේ ඒ තැන ඉන්නවා කියලා? මෙහිදී පැහැදිලි හේතු දෙකක් තිබිය හැකිය. ඉරානයේ ඉහළම පාලන ස්තරය ඇතුළේම ඊශ්‍රායලයට තොරතුරු දෙන ඔත්තුකරුවන් සිටීම, නැතිනම් ඊශ්‍රායලයේ තාක්ෂණික නිරීක්ෂණ මට්ටම ඉරානයේ සිතාගත නොහැකි තරම් ඉහළ මට්ටමක පැවතීම. මේ කොමන තත්ත්වයේ වුවත් එය ඉරාන පාලනයට මාරාන්තික ප්‍රහාරයකි. මන්ද හෙට දිනේදී ඉරානයේ ඉතිරිව සිටින ජෙනරාල්වරයෙකුට තමන්ගේම නව නායකයා සමග රැස්වීමකට යාමට පවා බියක් දැනෙනු ඇත. මම මේ යන්නේ මගේ මරණ වරෙන්තු අත්සන් කරන්නද යන සැකය ඔවුන්ගේ හිත් තුළ පළපදියම් වී හමාරය.